ලංකාවේ පෞල් නීතිය දික්කසාදිය මේ වචන ඇහෙනකොටම ගොඩක් දෙනෙක්ට හිතෙන්නේ අනේ මේක නම් හරිම සංකීර්ණ දෙයක් සමහර විට ටිකක් බයත් හිතනවා නේද? ඉතින් අපි මේ විග්‍රහයෙන් කරන්න යන්නේ අන්නේ සංකීර්ණ ගැටේ ටිකක් ලියලා මේකේ තියෙන ප්‍රධානම කරුණු සරලව පැහැදිලිව තේරුම් ගන්න උත්සාහ කරන එක. අපි මුලින්ම ලොකු චිත්‍රයෙන්ම පටන් ගමුද? එහෙනම් යමු. හරි. මුලින්ම අපි මේ නීතියේ ලෝකයේ ගැන පොඩ්ඩක් බලමු. ඒ කියන්නේ මේකේ තියෙන මූලික බෙදීමක් තියෙනවා. මොකද පෞල් නීතිය ගැන තේරුම් ගන්න කලින් ඒක අපේ නීති පද්ධතිය ඇතුලේ කොතනටද අයිති වෙන්නේ කියලා දැනගෙන ඉන්න එක හරිම වැදගත්. ලංකාවේ නීති පද්ධතිය ගත්තොත් ඒක ප්‍රධාන ශාඛා දෙකකට බෙදෙනවා. එකක් තමයි අපරාධ නීතිය, අනිත් එක සිවිල් නීතිය. මේ දෙකේ අරමුණු අහසටයි පොළොවටයි වගේ. අපරාධ නීතියේ ප්‍රධානම අරමුණ මොකද්ද? සමාජයට එරෙහිව වරදක් කරපු කෙනෙක්ට දඬුවම් දෙන එක. හැබැයි සිවිල් නීතියේ අරමුණ දඬුවම් දෙන එක නෙවෙයි. එතනදී බලන්නේ පුද්ගලයන් අතරේ තියෙන ආරවුල් විසඳලා අසාධාරණයක් වෙච්ච කෙනාට වන්දියක් ලබා දෙන එක ගැනයි. අන්න අපේ මාතෘකාව, ඒ කියන්නේ පෞල් නීතිය අයිති වෙන්නේත් ඔය කියන සිවිල් නීති කොටට තමයි. දැන් මෙතන දෙනවා හරිම පුදුම හිතන කාරණයක්. ඇත්තටම අපි හැමදාම ටීවී එකේ නිවුස් වල දකින්නේ අහන්නේ අපරාධ නඩු ගැන නේද? මිනිමරුම්, මංකොල්ල කෑම් වගේ දේවල්. හැබැයි ඇත්ත කතාව මොකක්ද දන්නවද? සංඛ්‍යා ලේඛන බැලුවොත් ලංකාවේ අපරාධ නඩු වලට වඩා අතිවිශාල ගුණයකින් සිවිල් නඩු විභාග වෙනවා. ඒ කියන්නේ ප්‍රසිද්ධිය අඩු වුණාට මේ සිවිල් නීතිය කියන එක අපේ එදිනදා ජීවිතවලට කොච්චරනම් සමීපද බලපානවද කියලා හිතා ගන්න පුළුවන්. එතකොට සිවිල් නඩු කිව්වම මොනවද මේවට අයිති වෙන්නේ? හිතලා බලන්න. ඉඩම් ප්‍රශ්න ගිවිසුම් කඩ කරන ඒවා, ඇක්සිඩන්ට් වෙලා වන්දි ඉල්ලන ඒවා, ණය ආපහු ගන්න බැරුව දාන නඩු, ඔය වගේ දේවල්. අන්න ඒ ලිස්ට් එකේම හරිම වැදගත් තැනක් ගන්නවා අපේ මාතෘකාව. ඒ කියන්නේ පෞල් නීතිය. ඉස්සර නම් මේවට වෙනම පෞල් උසාවි පවා තිබුණා. ඒත් දැන් ඔය හැමදේම අහන්නේ දිස්ත්‍රික්ට් උසාවියෙන්. හරි. දැන් සිවිල් නීතිය කියන්නේ මොකක්ද? පෞල් නීතිය එකට අයිති වෙන්නේ කොහොමද කියලා හොඳ අදහසක් තියෙනවානේ. එහෙනම් අපි දැන් කිමිදෙමු අපේ ප්‍රධාන මාතෘකාවට. පෞල් නීතියේ පදනම. ලංකාවේ මේ නීතිය ඇත්තටම හැඩගැහිලා තියෙන්නේ කොහොමද? ඒකේ මුල කොහෙද තියෙන්නේ? මෙතනදී දැනගන්න ඕන හරිම වැදගත් දෙයක් තියෙනවා. ලංකාවේ පෞල් ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ අපි හැමතැනම දකින ඉංග්‍රීසි නීති මූලධර්ම නෙවෙයි. ඒ වෙනුවට පාවිච්චි වෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ තමයි රෝම ලන්දේසි නීතිය. ඇත්තටම මේක ලංකාවේ නීති පද්ධතියේ හරිම සුවිශේෂී ලක්ෂණයක්. මේ රෝම ලන්දේසි නීතියේ තියෙන හරිම ප්‍රායෝගික වැදගත් මූලධර්මයක් තමයි ස්වාමි පුරුෂයාට තමන්ගේ බිරිඳට නවාතැන් සපයන්න නීතියම වගකීමක් තියෙන එක. මතක තියාගන්න මේක නිකම්ම සදාචාරාත්මක වගකීමක් විතරක් නෙවෙයි. මේක නීතියෙන්ම පිළිගත් දෙයක්. මේ මූලධර්මයේ තියෙන බලය කොච්චරද කියන එක තේරුම් ගන්න හොඳම තැන තමයි අල්විස් එදිරිව කුලතුංග කියන වැදගත් නඩුව. එතනදී උසාවිය බොහොම පැහැදිලිවම තහවුරු කළා විවාහය දික්කසාදයෙන් ඉවර වෙනකල් බිරිඳට ඒ දෙන්නා ජීවත් වෙච්ච ගෙදර, ඒ කියන්නේ වෛවාහික නිවසේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? සුදුසු වෙනත් තැනක් ලබා නොදී බිරිඳව ඒ ගෙදරින් එළියට දාන්න ස්වාමි පුරුෂයාට නීතියෙන් කිසිම ඉඩක් නැහැ. හොඳයි. විවාහයක් ඇතුලේ නීතියෙන් ලැබෙන ආරක්ෂාව ගැන අපි දැක්කා. ඒත් හැමදේම හිතන විදිහට වෙන්නේ නැහනේ. ඒ විවාහයම තවත් ඉස්සරහට ගෙනියන්න බැරිම තැනකට ආවොත්, ඒක අවසන් කරන්නම සිද්ධ වුණොත්, අන්න එතකොට තමයි අපි බලන්න ඕන දික්කසාදයකට නීතියෙන් පිළිගන්න හේතු මොනවද කියලා. නීතිය ප්‍රධාන වශයෙන් පිළිගන්න හේතු 3ක් තියෙනවා. පළවෙනි එක තමයි අනාචාරය. ඒ කියන්නේ විවාහයෙන් පිට සම්බන්ධකම් තියෙන එක. දෙවෙනි එක සුව කරන්න බැරි ලිංගික බෙලහීනතාවය. තුන්වෙනි එක තමයි ද්වේෂ සහගතව අතහැරලා යන එක. අපි දැන් මේ තුනෙන් ටිකක් විතර සංකීර්ණ ගැඹුරු සංකල්පයක් ගැන කතා කරමු. දැන් ද්වේෂ සහගත අතහැර යාම කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ එක්කෙනෙක් බඩු ටිකක් පෑක් කරගෙන ගෙදරින් යන එකනේ. හැබැයි නීතියේ ඊට වඩා ගොඩාක් ගැඹුරට හිතනවා. ඒකට තමයි කියන්නේ අනුමිත ද්වේෂ සහගත අතහැර යාම කියලා. මේකේ තේරුම මොකද්ද? හිතන්න එක්කෙනෙක්ගේ හැසිරීම කොච්චර දරා ගන්න බැරිද කියනවනම් අනිත් කෙනාට තවත් ඒ ගෙදරේ ඉන්නම බැරි තත්වයක් හැදෙනවා. අන්තිමට ඒ අහිංසක පාර්ශවයට ගෙදරින් යන්නම සිද්ධ වෙනවා. අන්න එතකොට නීතියේ ඇසෙන් වැරදිකරු ගෙදරින් ගිය කෙනා නෙවෙයි. එයාට යන්නම වෙන තත්වයක් හදපු කෙනා.
මේකට හරිම පැහැදිලි උදාහරණයක් තියෙනවා. ඒ තමයි කිසිම සාධාරණ හේතුවක් නැතුව එක් පාර්ශවයක් දිගින් දිගටම විවාහ ජීවිතයේ ලිංගිකව එකතු වෙන එක ප්‍රතික්ෂේප කරන එක. නීතියට අනුව අන්න ඒ වගේ තත්ත්වයක් අර අපි කලින් කතා කරපු අනුමිත ද්වේෂ සහගත අතහැරියාමක් විදියට සලකන්න පුළුවන්. ඒට අහිංසක පාර්ශවයට දික්කසාද ඉල්ලන්න හරිම ශක්තිමත් පදනමක් වෙනවා. හරි. දැන් දික්කසාද වෙන්න නීතියෙන් පිළිගන්න හේතු මොනවද කියලා අපි දන්නවා. එනම් අපි දැන් යමු මේ කතාවේ අවසාන සහ සමහර විට ගොඩක් දැනකට වැදගත්ම වෙන කොටසට. ඒ කියන්නේ පියවරෙන් පියවර මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. මේ මුළු ක්‍රියාවලියම පාලනය වෙන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් නඩු විධාන සංග්‍රහය කියන ලොකු නීති පොත ඇතුලේ. විශේෂයෙන්ම ඒකේ 602, 604 සහ 605 ගන්ති බැලුවම මේ වැඩේ කරන්න ඕන පියවරෙන් පියවර හරිම පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේක හිතුමතියට කරන දෙයක් නෙවෙයි. නීතියෙන් හරියටම රාමු කරපු ක්‍රියාවලියක්. සරලවම කිව්වොත් මේ ක්‍රියාවලියට ප්‍රධාන පියවර 3ක් තියෙනවා. පළවෙනි එක පැමිණිල්ල දාලා දික්කසාද වෙන්න තියෙන නීතිමය හේතුව උසාවියේ ඉස්සරහා සාක්ෂි දීලා ඔප්පු කරන එක. හරි. ඒක සාර්ථක වුණොත් දෙවෙනි පියවර උසාවියේ ඒ ගැන සෑහීමකටපත් වෙලා නයිස්සයි ආඥාව කියලා తాවකාලික නියෝගයක් දෙනවා. ඊට පස්සේ අවසාන පියවර තමයි අර తాවකාලික නියෝගය ස්ථිර දික්කසාද තීන්දුවක් බවට පත් කරගන්න එක. ඉතින් අර දෙවනි පියවරේදී දෙන නයිස්සයි ආඥාව කියන්නේ හරිම තීරණාත්මක කාලයක්. මේක හරියට අවම වශයෙන් මාස 3ක බලාගෙන ඉන්න කාලයක් වගේ. වෙඩගත්ම දේ තමයි මේ කාලය ඇතුලේ විවාහය තාම නීතියෙන් ඉවර වෙලා නැහැ. ඒ නිසා දෙන්නට හිතුනොත් ආයෙත් එකතු වෙන්න ප්‍රශ්න කතා කරලා විසඳ ගන්න නීතියෙන් තාමත් දොර ඇරලා තියෙනවා. අර මාස 3 කාලයේ ඉවර වුණාට පස්සේ උසාවියෙන් දෙන්නවා ස්ථිර දික්කසාද තීන්දුව. අන්න ඒක තමයි අන්තිම පියවර. ඒ තීන්දුවත් එක්කම ඒ දෙන්න අතර තිබුණු විවාහය නීති අනුකූලව සම්පූර්ණයෙන්ම ඉවරයි. එදිරින් පස්සේ ඒ දෙන්නා නීතිය ඉස්සරහා අවිවාහකයි. ඒ කියන්නේ ඒ දෙන්නටම අවශ්‍ය නම් ආයෙත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න නීතියෙන් සම්පූර්ණ නිදහස ලැබෙනවා. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයකින්ම දැක්කේ පෞල් ජීවිතයේ තියෙන සංකීර්ණ දේවල් නීතිය ඇතුලේ පැහැදිලි රාමුවකට දාලා ක්‍රියාවලිය කරහා කොහොමද විසඳන්නේ කියන එක. එහෙනම් අවසාන වශයෙන් හිතන්නට ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. මේ නීතිය කියන්නේ හුදෙක්ම පියවර ටිකක් තියෙන ක්‍රියාවලියක් විතරද? නැත්නම් මිනිස් සම්බන්ධතාවල තියෙන අතිශය සංකීර්ණ ගැටවලට මේක අතරව විසඳුමක් දෙනවද?